ස්පයිඩර්මෑන්ද මෑන් ස්පයිඩ්. ඒ වගේම මෙන්න මේ ෆ්‍රේම් එකේ අපිට හංගපු අනිත් දෙන්න කවුද? ඒ වගේම හල්ක් ස්පයිඩර්මෑන් මතකද? මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකට. ඉතින් සුපුරුදු විදිහට පිළිගන්නවා ෆිල්ම්ස් වල ටීවී සීරීස් වලට කොමික් කොට ආදරය කරන හැමෝම TC5 ෆිල්ම්ස් ඉදන් කියන අලුත්ම වීඩියෝ එකට. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තේකුකුයි බිස්කට් වරන් ලෑස්තියෙන් අපි යමු ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකට. ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක රිලීස් වෙන්නේ ජූලි 31 වෙනිදා. ඉතින් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක ගැන කතා කරන්න කලින් මූවි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉතින් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ කියන්නේ ස්පයිඩර්මෑන්ගේ හතරවෙනි මූවි එක. ඉතින් මීට කලින් අපිට හෝම් කමින්, ඒ වගේම ෆාර් ෆ්‍රොම් හෝම්, ඒ වගේම නෝ වේ හෝම් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ හෝම් ට්‍රයිලොජි එක ඉවර වෙලා තමයි අපිට බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකට එන්න බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මතකද ස්පයිඩර්මෑන් ෆාර් ෆ්‍රොම් හෝම් එකේදී මිස්ටීරියෝ අපි ස්පයිඩර්මෑන් එක නැත්නම් පීටර් පාකර් කියන ස්පයිඩර්මෑන් කියන එක මුළු ලෝකෙටම රිවීල් කරා. ඉතින් මෙතනින් එහාට තමයි අපිට නෝ වේ හෝම් එක තියෙන්නේ. ඊට පස්සේ නෝ වේ හෝම් එකේදී අපිට බලා ගන්න පුළුවන් ස්පයිඩර්මෑන් මිනිමරුවෙක් කියලා හංගඩු ගැහුවා. ඒ වගේම තමයි ස්පයිඩර්මෑන්ගේ යාළුවා වගේම ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච නෙඩ් ඒ වගේම MJට MIT කැම්පස් එකට පවා යන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ දේ හින්දා පීටර් පාකර් තීරණය කරනවා තමන් ගැන මුළු ලෝකෙටම අමතක කරන්න කියලා. ඉතින් මෙයා ඒකට හොයාගෙන යන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්. හැබැයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වැඩේ හරියට කරන්න යද්දී පීටර් කරපු දේවල් කීපයක් හින්දා මල්ටිවර්ස් එකේ හිටපු ස්පයිඩර්මෑන් විලන්ස් කීපයක් අපේ පීටර් පාකර්ගේ යුනිවර්ස් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ස්පයිඩර්මෑන් මූවිස් වලින් කලින් දැක ඇන්ඩ්‍රු ගාර්ෆීල්ඩ් ඒ වගේම ටෝබි මැග්වයර් ස්පයිඩර්ස්ලත් මේ මූවි එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මූවි එකේදී ආන්ට් මෑන් නැති වෙනවා. ඉතින් අන්තිමට පීටර් තීරණය කරනවා එයා ගැන තිබ්බ හැම මතකයක්ම නැති කරලා මේ වැඩේ හරි ගස්සන්න. ඉතින් ඒ කතාව තමයි ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් එකේදී බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් එතනින් එහාට තමයි කියන්නේ තමන් ස්පයිඩර්මෑන් කියලා කවුරුත් දන්නේ නැති, ඒ වගේම තමන්ට කවුරුත් නැති තැනකදී තමයි අපිට බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොමික් වලදීත් අපිට බ්‍රෑන්ඩ් නිව් ඩේ කියලා කොමික් සීරීස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මට මතකයි 2008 නැත්නම් 2009 තමයි මේ කොමික් සීරීස් එක රිලීස් වෙන්නේ. ඉතින් මීට කලින් ආව ස්පයිඩර්මෑන් වන් මෝර් ඩේ කොමික් සීරීස් එකේ ඒකෙදිත් මේ ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් එකේදී වුණා වගේම සමාන දෙයක් තමයි වෙන්නේ. ඒකෙත් ආන්ට් මෑන් නැති වෙනවා. ඒදී ආන්ට් මෑන්ගේ ජීවිතය ආයේ ගන්න පීටර් සහ MJ යාගේ රිලේෂන්ෂිප් එක වගේ මැරේජ් එක සැක්‍රිෆයිස් කරනවා. ඉතින් මෙතනදී මේ පීටර්ගේ සහ MJගේ රිලේෂන්ෂිප් එක සහ මේ හැම දෙයක්ම හැමෝටම අමතක වෙනවා. මේක කරන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නෙමෙයි මෙෆිස්ටෝ. ඉතින් එතනින් එහාට තමයි අපිට කොමික් වලදී මේ බ්‍රෑන්ඩ් නිව් ඩේ කොමික් සීරීස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොමික් පැත්තෙන් වගේම ෆිල්ම් එක පැත්තෙනුත් අපිට බෑග්ග්‍රවුන්ඩ් එක මේ මූවි එකේදී ඔය වගේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ මූවි ඩිරෙක්ට් කරන්නේ අපි කලින් ස්පයිඩර්මෑන් මූවිස් 3 ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර් නෙමෙයි, අලුත් ඩිරෙක්ටර් කෙනෙක්. MCU කරන අලුත් කෙනෙක් නෙමෙයි. ශැන්ෂී වගේම වොන්ඩර්මෑන් ටීවී සීරීස් එක ඩිරෙක්ට් කරපු ඩිරෙක්ටර් මම තමයි අපිට මේකදී බලා ගන්න පුළුවන්. ඒකින්ද ගොඩක් දුරට හොඳ ස්ටන්ට්ස් වගේ දේවල් අපිට මේ මූවි එකේදී බලා ගන්න පුළුවන්. ට්‍රේලර් එකේදී අපිට ඒක ගොඩක් දුරට බලා ගන්න පුළුවන්. ඉතින් ට්‍රේලර් ගැන කතා කරපු ඉතින් අපි දැන් කෙලින්ම යමු ට්‍රේලර් එක පැත්තට. හරි. අපි ට්‍රේලර් එක පැත්තට આવොත් අපිට ට්‍රේලර් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා පීටර් ඉන්නවා උස බිල්ඩින් එක අප්සයිඩ් ඩවුන් විදියට වාඩි වෙලා. ඉතින් මේ වගේම ෂොට් එකක් අපිට ස්පයිඩර් වර්ස් මූවි එකේදී බලා ගන්න පුළුවන්, ඇනිමේෂන් මූවි එකේදී. හැබැයි එතනදී නම් අපිට බලා ගන්න පුළුවන් සතුටුදායක සිද්ධියක්. හැබැයි මෙතනදී අපිට ගොඩක් දුක්බරව ඉන්න පීටර් පාකර් කෙනෙක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී අපිට බලා ගන්නවා පීටර්ගේ හොඳම යාළුවා, ඒ වගේම ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච නෙඩ් වගේම MJගේ MIT ෆස්ට් ඩේ එක ගැන තිබ්බ වීඩියෝ එකක් බලන් ඉන්නවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් MJ ඉන්නේ ගොඩක් දුකින් කියන එක ගැන. ඉතින් ඔයගොල්ලෝ මතකද ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් මූවි එකේදී අපේ පීටර් ක්‍රෙඩිට් සීන් එකේදී අපේ පීටර් යනවා ලියුමක් අරගෙන MJව හම්බෙන්න. හැබැයි මෙතනදී පීටර් පාකර් නැත්නම් අපේ ස්පයිඩර්මෑන් එයා කවුද කියන එක රිවීල් කරන්නේ නැහැ. ඒ හැබැයි එතනින් පීටර් පාකර් යද්දී MJ ගොඩක් දුකින් ඒ දිහා බලන් ඉන්නවා. හරියට එයාට කලින් කනෙක්ෂන් එකක් එයා ගැන තිබ්බා වගේම. ඉතින් මෙතනදිත් අපිට බලනවා MJ ගොඩක් දුකින් ඉන්නේ. ඉතින් සමහර විට MJට දැනෙනවා වෙන්න පුළුවන්. එයා මීට කලින් ගොඩක් සතුටින් හිටියා. හැබැයි දැන් වෙනකොට එයාට ඒ සතුට නැහැ. ඒ මොකද්ද කියන එක MJ හොයනවා වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පීටර් එයාගේ මේ බිල්ඩින් එකෙන් පයින් ෂොට් එකක්. ඉතින් මේ වගේම ෂොට් එකක් අපිට තන්ඩර්බෝල්ට්ස් මූවි එකේදී අපි යෙලෙනාගේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ සිද්ධි දෙකම ගොඩක් දුරට සමානයි කියලා තමයි මට තේරෙන්නේ. මොකද එතනදිත් අපිට බලා ගන්න පුළුවන් ඉතින් ડિප්‍රෙස් වෙච්ච යෙලෙනා කෙනෙක්. මෙතනදී පීටර් පාකර් ගොඩක් දුකින් ඉන්නවා කියන එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෂොට් එකත් එක්කම අපිට අපේ පීටර්ගේ ඇහි ක්ලෝස් අප් ෂොට් එකකට යනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ හැදියා බලන් හිටියොත් එන්න ඒකේ කහ පාට එළිය වැඩි වෙනවා. ඒ කියන්නේ පීටර් ගොඩක් ග්‍රවුන්ඩ් වල ලං වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් එහාට
අපිට වෙබ් එකක් දාලා මෙතනින් යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ට්‍රේලර් එකේදීත් අපිට මේ දකින්න හම්බෙන පළවෙනි ඇහි ක්ලෝස් අප් එක නෙමෙයි අපිට ඉස්සරහට තව දෙයක් දකින්න හම්බෙනවා. අපි ඒ දේ එතනදී කතා කරමු. ඉතින් මේ ෂොට් එකේදී අපිට තවත් කතා කරන්න පුළුවන් දෙයක් තමයි පීටර්ගේ අලුත් සූට් එක ගැන. මොකද අපිට නෝවේ හෝම් එකේදී මේක හරියට බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් අපි හැමෝම දන්නවා මේ වෙනකොට පීටර් ඉන්නේ තනියම සහ මේ සූට් එක තනියම හදාගත්ත එකක් කියන එක ගැන. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පීටර් MJ ගේ කොෆි ෂොප් එකේ ඉන්න ෂොට් එක. ඉතින් දෙන්න තියෙන ඩීටේල්ස් අනුව මේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක වෙන්නේ ස්පයිඩර්මෑන් නෝවේ හෝම් මූවි එක වෙලා අවුරුදු 4කට විතර පස්සේ. ඉතින් මේ අවුරුදු 4 ඇතුළත අපේ පීටර් MJව සහ නෙඩ්ව කනෙක්ට් කරගන්න කීපවතාවක් උත්සාහ දරලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෂොට් එකේ මම ගොඩක් කැමති වෙච්චම කෑල්ල තමයි අපිට මේකෙදි පිටිපස්සේ බලා ගන්න පුළුවන් no credits කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ අපේ පීටර් කරපු මේ දේ එයා කරපු sacrifice එකට කිසිම credit එකක් හම්බෙලා නැහැ කියන එක අපිට මෙතනදී feel කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්පයිඩර්මෑන් එයාගේ කිට් එක washing machine එක දාලා හොදන සිද්ධියක්. ඉතින් මම වගේම සිද්ධියක් ඔබට මතකද අපේ ටොබි මැග්වයිර් ස්පයිඩර්මෑන් මූවි එකේදී තිබ්බ. එතනදී අපේ ටොබිගේ සුදු ඇඳුමට එයාගේ ස්පයිඩර් සූට් එකේ ඇඳුමේ කලර්ස් මික්ස් වෙලා තිබ්බ කොන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදී අපිට ගොඩක් පීටර්ගේ තනිකම තමයි මේකෙදි ගොඩක් පෙන්වන්න හදන්නේ. ඒ වගේම හරියට බැලුවොත් ඔබට බලා ගන්න පුළුවන් පීටර්ගේ කකුල ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා කියන එක ගැන. ඒ වගේම දෙන්න රූමර්ස් තියෙනවා මේ අපේ පීටර් ඉන්න අලුත් අපාර්ට්මන්ට් එකේදී යාට අලුත් කොණ්ඩේ සුදු යාළුවෙක්ව හම්බෙන්න පුළුවන් කියලා ගෑන ළමෙක්ව. ඉතින් ග්වෙන් ස්ටේසියෝ ඉතින් මේක දෙන්න රූමර්ස් විදිහට තමයි තියෙන්නේ. අපි බලමු මූවි එකේදී අපිට ආව දකින්න පුළුවන් වෙයිද කියන එක ගැන. හරි ඊළඟ ෂොට් එක ගැන කතා කරොත් මට නම් හිතෙනවා මේක ඩෙයාර්ඩෙවිල් බ්‍රෝන් එකෙන් ටීවී සීරීස් එකේ ස්පොයිලර් එකක්ද කියලා. මොකද අපිට බලා ගන්න පුළුවන් වෙනවා පීටර්ට මේ නිව්යෝක් සිටි එකේ කී එක බාර දෙනවා. හරි ඒක නිකන් සිම්බලයිස් කරන්නේ පීටර්ට මේ නිව්යෝක් සිටි එක බලා ගන්න බාර දෙනවා වගේ සිද්ධියක්. එහෙම නැත්නම් අපි ස්පයිඩර්මෑන්ට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බ්‍රෝන් එකෙන් ටීවී සීරීස් එක අනුව මේ වෙනකොට නිව්යෝක් සිටි එකේ නකරාධිපති අපේ විල්සන් එහෙම නැත්නම් කින්පින් කියන එක ගැන. ඉතින් සීසන් 2 අපිට next week එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සීසන් 2 එකේ වෙන මොකක් හරි දෙයක් හින්දා අපිට හිතන්න පුළුවන් කින්පින් නගරාධිපති කමින් අයින් වෙනවා කියන දෙයක්. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ පීටර්ට මේ කී එක දෙන්නේ කින්පින් ගාව හිටපු යාගේ උපදේශිකාව විදිහට වැඩ කරපු කෙනා තමයි එයාට දෙන්නේ කියන එක ගැන. ඉතින් සමහර විට මේ ඩෙයාර්ඩෙවිල් සීසන් 2 එකේ වෙන සිද්ධියක් මේකට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ තමයි මේ ට්‍රේලර් එකේ වැඩිම බරක් දීලා තිබ්බ සිද්ධිය කිහිපයක් තමයි ටැංක සිද්ධිය. ඉතින් මේකේ සෙට් ෆොටෝස් කිහිපයක්ම සෙට් වීඩියෝස් කිහිපයක්ම ලීක් වුණා කලින් ඔයාලා මතක ඇති. ඉතින් මේ ට්‍රේලර් එකේ තැන් කිහිපයකදීම අපිට මේකට සම්බන්ධ සිද්ධි කිහිපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් විශේෂයෙන් මේ ටැංක් එක එලවන්නේ නාකි ආච්චි කෙනෙක් කියලා තමයි අපිට ට්‍රේලර් එකේ අන්තිමට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙයා මයින්ඩ් කන්ට්‍රෝල් වෙලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකම අපිට මේක පිටිපස්සෙන් තවත් කෙනෙක් බලා ගන්න පුළුවන් ඉන්නේ තමයි අපේ පනිෂර්. ඉතින් පනිෂර් ඩෙයාර්ඩෙවිල් එකෙන් පස්සේ ඩෙයාර්ඩෙවිල් බ්‍රෝන් එකෙන් ටීවී සීරීස් එකෙන් පස්සේ තමයි MCU එකට ආයෙ රිටර්න් වෙන ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකේදී. හැබැයි මට හිතෙන විදිහට නම් ට්‍රේලර් එක දිහා බලනම පනිෂර් මේ ටැංක් එකට යන්න ඉඩ හදලා දෙනවා මිසක් මේ පීටර්ට උදව් කරන කතාවක් නෙමෙයි මට නම් තේරෙන්නේ. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ස්පයිඩර්මෑන් හප් එකගෙන යන අපේ පනිෂර්. මට පොඩි ප්‍රශ්නයක් එනවා මෙතනදී අපේ පීටර්ගේ ස්පයිඩර් සෙන්ස් වැඩ කරේ නැද්ද කියන එක. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් පනිෂර්ගේ වින් ස්ක්‍රීන් එක කුඩු නොවෙන විදිහට එයාගේ වෙඩි තියන්න ක්‍රමයක් හදාගෙන තියෙනවා. ඒ වගේම මේ කතා බහෙන් තේරෙන්නේ නම් ස්පයිඩර්මෑන් වගේම පනිෂර් හොඳ යාළුවෝ කියන එක ගැන. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් පනිෂර්ගේ ගන් එකට අපේ ස්පයිඩර් වෙබ් එකක් දානවා. හැබැයි පනිෂර් එක අමුතු හිනාවක් දාලා ඒක ෂූට් කරනවා. ඒ කියන්නේ කලින් මේ දේවල් නවත්ත ගන්න පීටර්ට පුළුවන් වෙන්නේ නැති වෙබ් එකක් දාලා හැබැයි මේ වෙනකොට ඒක අප්ඩේට් වෙලා තියෙනවා කියන එක වෙන්නේ නැති අපිට ඉඟි කරන්නේ. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා get together එකක් වගේ සිද්ධියක්. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා MJ එයාගේ අලුත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ඉන්නවා කියන එක ගැන පීටර් දකිනවා. සමහරවිට මේ හැරි ඔස්බෝන් වෙන්නත් පුළුවන්. අපි ඒක මූවි එකේදී බලමු. ඉතින් මේ ෂොට් එකෙන් පස්සේ එහෙන ඉන්ටරෙස්ටිං ෂොට් එකක් එකකට යනවා. ඒක තමයි අපිට මුලින්ම බලා ගන්න පුළුවන් පීටර් එයාගේ ඇඟ වෙනස් වෙනවා කියන එක ගැන කතා කරනවා. මොකද්ද මේ මට වෙන්නේ කියන එක අහනවා. ඒකම දාඩියක් දාගෙන හිටපු පීටර් එක පාටම කලන්ත දාලා වැටෙනවා. ඒකම අපිට බලා ගන්න පුළුවන් නම් මම නැගිටින්නේ වෙබ් කොකූන් එකක් ඇතුලේ කියන එක ගැන. ඒකම මේ වෙබ් කොකූන් එක අරගෙන නැගිටින පීටර් එයා ෂූට් කරන්න හදනවා එයාගේ වෙබ්. සැබෑ ඒකට එයා දැක ගන්නවා එයාගේ අතේ වෙබ් ෂූට් එක නැහැ කියන එක ගැන. ඉතින් මේ ට්‍රේලර් එකේ දැන් කිහිපයකදී අපිට බලන්න ඕන පීටර් නෝමල් සූට් එකකින් ඉඳි කියන්නේ ස්පයිඩර් සූට් එක නැතුව ඉතින් එයා වෙබ් ෂූට් එක දාගෙන ඉන්නවා. ඉතින් මේ වෙනකොට පීටර්ගේ අතේ වෙබ් ෂූට් එක නැහැ. ඒ කියන්නේ මේ වෙබ් කොකූන් එක හදාගෙන තියෙන්නේ පීටර් එයාගේ ඕගනික් වෙබ් වලින් කියන එක තමයි අපිට පේන්න තියෙන කාරණා. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක වෙද්දී පීටර් පාකර් අපේ ස්පයිඩර්මෑන්
අපේ සෑම් රයිමින් ස්පයිඩර්මෑන් වගේම ඕගනික් වෙබ් යූස් කරයි කියන එක ගැන. ඉතින් මේක ගොඩක් කට්ටිය වරද්දවාගෙන හිතන දෙයක්. ඒ තමයි කොමික් ඇතුළතත් ස්පයිඩර්මෑන් කියන්නේ ඕගනික් වෙබ් දාන කෙනෙක් නෑ. අපි කොමික් ඇතුළතත් ස්පයිඩර්මෑන් බලාගන්න පුළුවන් වෙන්නේ අපි මූවිස් එකේ දකින වගේ වෙබ් ෂූට් එකක් යූස් කරන ස්පයිඩර්මෑන් කෙනෙක්. මේ ඕගනික් වෙබ් කතාව එන්නේ සෑම් රයිමින් ස්පයිඩර්මෑන් මූවි එකේ. මම දන්න විදිහට කලින් කැමරන් මහත්තයා තමයි මේකේ ස්පයිඩර්මෑන් මූවි එකේ ස්ක්‍රිප්ට් එක ලියලා දීපිලා තියෙන්නේ. ලියනඩෝ ඩිකැප්‍රියෝ රංගනෙන් දායක වෙන විදිහට. හැබැයි පස්සේ තමයි මේක සෑම් රයිමි අරගෙන මේකට අපේ ටොබි මැග්වයර් එකතු කරගන්නේ. ඉතින් එතනදී අර අපේ ජේම් කැමරන් ලියලා තිබ්බ ස්ක්‍රීන් ප්ලේ එක අනුව මේ ඕගනික් වෙබ් යන විදිහට තමයිලු මේ මූවි එක හැදුවේ. ගොඩක් දෙනෙක් මේක හිතාගෙන ඉන්න කොමික් ඇතුළතදී අපිට ඕගනික් වෙබ් දාන ස්පයිඩර්මෑන් කෙනෙක් තමයි ඉන්නේ කියන එක ගැන. හරි. මේ ෂොට් එක ගොඩක් ඉන්ටරෙස්ටිං. ඒ තමයි මම මේ ෂොට් එක ස්ලෝ මෝෂන් බාද්දී ඔයගොල්ලෝ මට හිතන දෙයක් තමයි මේකෙදි පීට මුලින්ම වෙබ් කොකුන් එක අරින තැන සහ එයා වැටෙන ෂොට් එක ෂොට් දෙකක්. ඒ කියන්නේ මේකේ සිද්ධි දෙකක ෂොට් දෙකක් තමයි අපිට පෙන්වන්නේ. ඔයගොල්ලෝ හරියට බැලුවොත් ඔයගොල්ලෝ බලන්න පීට වෙබ් කොකුන් එක අරින තැන එයාගේ වම් අත ටිකක් වෙනස් වෙලා තියෙනවා වගේ නිකන් අලු පාට වෙලා වගේ තියෙනවා. හැබැයි වෙබ් කොකුන් එකෙන් එළියට වෙලා ෂූට් කරද්දී අපිට ඒ විදිහට යාගේ අත් දෙක බලා ගන්න බැරි වෙනවා. ඉතින් මං හිතන විදිහට මේක ගොඩක් වෙලාවට ෆ්‍රේම් සිද්ධි දෙකක ෆ්‍රේම් දෙකක් තමයි අපිට මේ ට්‍රේලර් එකේ එක විදිහට පෙන්වන්නේ කියන එක ගැන. ඊට පස්සේ අපිට බලා ගන්න ඕන අපිට මේ වෙබ් කොකුන් එකෙන් වැටෙනවා එකම එයාව කාහරි අල්ල ගන්නවා කියන එක ගැන. ඉතින් මේක ස්ලෝ මෝෂන් බලද්දී නම් මට පේන විදිහට එයා එයාගේ වෙබ් යූස් කරන්නේ නැහැ. නැත්නම් VFX තාම ඉවර කරලා නැති හින්දා වෙන්න පුළුවන්. සමහර විට මෙයාව මේ අල්ලගන්නේ ඩෙයාඩෙවිල් එහෙම නැත්නම් පනිෂර් වගේ කැරක්ටර් එකක් වෙන්න පුළුවන්. ඒකම අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා අපේ පීටර්ව ස්කෑන් කරනවා. ඉතින් මෙතනදී අපේ පීටර්ගේ පවර්ස් කිහිපයක් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සුපීරියර් ස්ට්‍රෙන්ත් එක, ඒ වගේම එයාගේ සෙන්ස් එක, ඒ වගේ ගොඩක් අපිට පවර්ස් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී අපිට ප්‍රශ්නයක් එනවා මේ ස්පයිඩර්වර්ස් ස්කෑන් කරන්නේ කවුද? මේක සමහර DODC එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඊළඟ ෆ්‍රේම් එකේ පෙන්නන අපේ බෲස් වෙන එහෙම නැත්නම් හල්ක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මෙතනදී අහදිප දෙයක් තමයි අපේ බෲස් බෑනර් කොහොමද ආයේ අපේ හල්ක් ෆෝම් එකෙන් අයින් වෙලා බෲස් බෑනර් විදිහට ඉන්නේ කියන එක ගැන. මොකද අපේ ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් එකේදී දැක්කේ ප්‍රොෆෙසර් හල්ක් කියන කැරක්ටර් එක. ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ ෂී හල්ක් ටීවී සීරීස් එක බලන්නේ නැහැ කියන එක තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. ශංශි මූවි ක්‍රෙඩිට් සීන් එකේ එපාගේම ෂී හල්ක් ටීවී සීරීස් එකේ මුල් හරියට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. බෲස් බෑනර් යාගේ හල්ක් ෆෝම් එක නැති කරගන්න පොඩි වොච් එකක් වගේ එකක් හදාගෙන තිබ්බා. ඉතින් මේක අපිට මේ ට්‍රේලර් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක කැඩිලා තමයි යාගේ ලේමික්ස් වෙලා හල්ක් ෂී හල්ක් කියන කැරක්ටර් එක හැදෙන ෂී හල්ක් ටීවී සීරීස් එකේදී. ඉතින් ඒක බෲස් බෑනර් ආය හදාගෙන තියෙනවා කියන අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනට එන පීටර් පාකර්ගේ ෂර්ට් එක දිහා බලුවොත් අපිට ESU කියලා ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක සමහර විට එම්පයර් ස්ටේට් යුනිවර්සිටි කියන එකේ ෂෝට් ෆෝම් එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ පීටර් ආයෙත් එයාගේ එඩියුකේෂන් කටයුතු පටන් ගන්න දෙන MIT එකට යන්නේ නැතුව. ඉතින් එම්පයර් ස්ටේට් යුනිවර්සිටි එකේ තමයි අපේ පීටර් කොමික් වල හැටියට ගුවෙන් ස්ටේසිව හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මෙතන බෲස් බෑනර් විශේෂ දෙයක් කියන්නේ තමයි අපේ පීටර්ගේ DNA මියුටේට් වෙලා කියන එක ගැන. ඉතින් මේ මියුටේට් කියන වචනේ MCU එකේ මෙච්චර කල් ගොඩක් යූස් වුනේ නැහැ. මොකද MCU එකට අයිති වෙලා තිබෙන්නේ නැහැ මේ වචන යූස් කරන්න. ඒක හින්දා තමයි අපිට ස්කාලට් විච් ඒ වගේම ක්වික්සිල්වර් කියන කැරක්ටර්ස් මියුටේට් වෙනවා කියන එක අපිට මූවි එකේදී කිව්වේ නැත්තේ. ඉතින් මෙතනදී අපිට බලා ගන්න ඕන බෲස් බෑනර්ට නම් පීටර් පාකර් කියන ස්පයිඩර්මෑන් කියන එක මතකයක් නැහැ කියන එක. හැබැයි මෙතනදී ගොඩක් කට්ටිය අහනවා අපේ හල්ක්ට පීටර් පාකර් කියන්නේ ස්පයිඩර්මෑන් කියන එක මතක තියනවද කියන එක ගැන. ඉතින් මේක ගැන මගේ අයිඩියා එක නම් අපිට පීටර් පාකර් නැත්නම් ස්පයිඩර්මෑන් මුලින්ම බලා ගන්න පුළුවන් සිවිල් වෝ මූවි එකේදී. සිවිල් වෝ මූවි එක වෙනකොට හල්ක් හිටියේ සකාවල අපේ තෝර් එක රැග්නරොක් මූවි එකේ සිද්ධියත් එක්ක. ඉතින් රැග්නරොක් මූවි එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා බෲස් බෑනර්ට කිසිම දෙයක් මතක නැහැ කියන හල්ක් වෙලා හිටපු කාලේ යට වෙච්ච කිසිම දෙයක් මතක නැහැ කියන එක ගැන. ඉතින් ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන් මූවි එකෙන් පස්සේ සිද්ධියෙන් පස්සේ අපිට හල්ක් ආයේ පෘථිවියදී බලා ගන්න පුළුවන් වෙන්නේ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ සිද්ධිය වෙනකොට. ඉතින් එතකොට පීටර් පාකර් අපේ අයර්න් මෑන්ට උදව් කරනවා කියන එක බෲස් බෑනර් දැනගන්නවා සහ මේ ඇන්ට් මෑන් කෙනෙක් ස්පයිඩර්මෑන් කෙනෙක් ඉන්නවා කියන බෲස් බෑනර් දැනගන්නවා. හැබැයි ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ එකේ වගේ ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් එකේදී අපිට හල්ක් අපේ හල්ක් ෆෝම් එකෙන් හරි හල්ක් ෆෝම් එකෙන් බලා ගන්න බැරි වුණා. මොකද අපි ඊට පස්සේ දැක්කේ ප්‍රොෆෙසර් හල්ක් කියන කැරක්ටර් එක. ඉතින් සමහර විට ප්‍රොෆෙසර් හල්ක් වෙලා ඉද්දි බෲස් බෑනර්ගේ මතකයත් හල්ක්ගේ මතකයත් එකතු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ මොහොත් හල්ක්ට මතක තියෙන්න පුළුවන් පීටර් පාකර් කියන්නේ ස්පයිඩර්මෑන් කියන එක ගැන. ඉතින් මේ මූවි එකේදී ගොඩක් දුරට මන්ට හිතෙනවා අපිට ආයෙත් හල්ක් බලා ගන්න පුළුවන්. සමහරට ග්‍රීන් හල්ක් වෙනුවට ඇෂ් හල්ක් වගේ කැරක්ටර් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු ඉස්සරහ ට්‍රේලර්ස් එද්දි මේ දේවල් කතා කරන්න. නින්ජා ගෑන් එකක් වෙච්ච ද හෑන්ඩ් ගෑන් එකෙන් මේ කට්ටිය කොමික් ඇකියුරේට් විදිහට රතු පාටේම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඩෙයාඩෙවිල් Netflix ඩෙයාඩෙවිල් සීරීස් එකේදී අපිට මේගොල්ලන්ව බලා ගන්න පුළුවන් වුණා මීට කලින්. ඉතින් හැබැයි එතකොට අපි කළු පාට සූට් වලින් තමයි දැන් අපිට ආයේ කොමික් ඇකියුරේට් රතු පාට විදිහට බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් මේ ෆ්‍රේම් එක දිහා බැලුවොත් මට ප්‍රශ්න කිහිපයක් එනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මේ හිරකූරු කිහිපයක් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක ඉන්නේ? ඒ වගේම ඇයි මෙතනදී පීටර් එයාගේ මාස්ක් එක යූස් කරන්නේ නැත්තේ කියන එක ගැන. ඉතින් ඒකම අපිට බලා ගන්න පුළුවන් මේ නින්ජගෙන කැටක් කරත පිට යාගේ ඕගනික් පෙප් ෂූට් කරන සහ මේවා ගොඩ පවෆුල් කියන අපිට බලාගන්න පුළුවන් වෙන ඒකම පිටගේ ඇස් දෙක කලෝසප්යකට අපි යන බලගන්න මේ එක පාටම කල්වෙන ඉතින් මෙහම වෙන්න ඇහි කියන ගොඩකට හාදබ ඉතින් මේ පේට අපි මේ ට්‍රේලගේ කතා කරපු මියටේඩ් වෙන වන එය මෑන් ස්පයිඩ බවට පත්වෙනවා වෙන්න පුළුවන් ඉතින් කොමික් එද අපි මෑන් ස්පයිඩ කියන කරක්ට බලාගන්න පුළුවන් නිමේෂන් ටී සිරිසරදි ඒවගේ කාටුන් සිරිසරදි අපිට මෑන් ස්පයිඩ කියන කරක්ට බලාගන්න පුළුවන් අපිට මෑන් ස්පයිඩ බට පත්වෙන මේ ෂොට්ම කලින්කොන ඇයි මේ පීට මෙතනදී මාස්කයක් යස් කරන්න ඇත්තේ වගේ සිදි මට ඉති මට ගොඩ දුරට පිට මේකට මෑන් ස්පයිඩ වෙලා ඉන්නවා කියනගෙන මේ ට්‍රේලක තිබ හංගල තියෙන වෙන්න පුළුව ඒකම තම මේ ට්‍රේල එක හීරෝ ෂොට් එක අපේ පීට පනින්දි නින්ජස්ල කිහිප දෙනෙක් පීට ඇටක් කරන්න නවා කියන එක ගැන ඉතින් ඔබට මතක ස්පඩමන් නොවේ හෝම් මූවගේ ට්‍රේලගෙද අපිට මේ වගේම ෆ්‍රේම් එකක් තිබ්බ ඒක ඒට පස්සේ ලතින් ඇමරිකන්වට රිස්කර ප්‍රේට ඇතික බලකර ුවන් අප එලිසට කවරු නතු පාරක් ෂොට් ඇකිද අපි මූවගේද අපි දැක මෙතන ත්‍රී ස්පයිඩස්ල රිපලෙස්ලා බැරින් එහින්ද ගොඩක් කට්ටිය කියන මෙතනද තනිවාරම තා කරක්ටස් කිහිපයක් වෙන්න පුළන් කියලා ඉති මේකල වෙන්න ඉඩකට ගොඩක් තියෙන සමට මෙතන හල්කින්න පුළුවන් ඒවගේ ඩෑඩ අනිශ මේ කරක්ටස් කිහිපයක් අප මෙතනද බලාගන්න පුළුවන් හැබ මන්න හිතන හල්පගේ කරක්ටයක් ඉද්දි නිංජ යන්න එක තනියම සපයිට් කරන්නෙන් නැතිවේ කියලා හැබැ මට ගොඩක් තුරට එතන මෙතනද පීට ඉන්න තනියම කියන එක ගැන හැබැයි මේ ෆෝර්ම් එක එන්නේ මේ මෑන් ස්පයිඩ ෆෝර්ම් එක මොකද මෙතන නිජස්ට හයදනෙක් බලාගන්න පුළුවන් සමට අත්හයක් තියෙන මෑන් ස්පයිඩ කෙනෙක් මෙතන ඉන්නවා වෙන්න පුළුව රීපලස් වෙන්න පුළුව ඉතින් අපි බල මුස්රා ට්‍රේල්ස් එද්දි මේ දේවල් අප්ඩේට් වෙලා ඒද කියන ගැන ඉතින් ඩෙන්ට තියෙන ට්‍රේලගේ සිද්ධිත්තක මටනං හිතන්නේ මෙතනද වෙන කරක්ට සින්න විදිහක් නෑ ගොඩක් දුරට මෑන් ස්පයිඩ කියන කරක්ට එක අපි මෙතන බලාගන්න පුළුවන් වේ කියලා ඉතින් ඒවගේ ට්‍රේලගේ අන්තිම එදපට බලාගන්න පුළුවන්ගෙන අප පීට මේ එම්ජගේ පාටියකට එන සිද්ධිය ඇති මේ ෆ්‍රේම ගොඩක් ස්පේෂල් අපි මෙතන එම්ජගේ බිත්තිය දියපල අපට බලාගන්න පුළුවන්ගෙන පීට රත ස්පයිඩමෑන් ගැන ඩීටස් ගොඩක් එකතු කරල තියෙනවා කියන එක ගැන ඉතින් සමහර පිට එම්ජේ මේ කවුද මේ ස්පයිඩමෑන් කියන්න කියන එක ඩීටස් එකතු කරනව පෙන්න්න පුළුව ඉතින් සමහරවිට එම්ජේ මේ වෙනකොට දැනගෙන ඉන්න වෙන්න පුළුවන් පීට පාක තමයි ස්පයිඩමෑන් කියන්නේ කියලා ඇති මේ තම පලනටම ට්‍රේලගෙන් මට දැනගන පුළන් චකන් මගත ගොඩක් ඩීටස් කතා කර ඉතිස්ර ගොඩ ඩීටසේ වගේ මේක අපි තකින්න හම්බි අනිත් විඩන්ස ගැන වට ඩීටස් ඔන්න වෙනම කතා කරම වෙනම වීඩියසල අනිවාරම කමෙන්ට දාගනයන්න මේ වගේ මූවිසල්ට ට්‍රේඩස්වල් ට්‍රේඩ් ඩීටස් දෙනගන්න අපි සක්‍රප් කර තියාගන්න ඉදි මේකම තවත් අලුත්ම වීඩියෙන් හමමු ගීලෙන්න හැමෝටම ජයවේවල්